හෙලෝ ඔන්න අද පුංචි බ්ලොග් එකක් ගෙනාවා. මේක උනේ අපේ අන්තිම ක්‍රිස්මස් හොලිඩේස් වලට කලින් වැඩ කරපු අන්තිම දවස. That's been 19 December. අපි සෙට් එකම එකතු වෙලා ගියා පොඩි outing එකකට because we well deserve outing. So අපි ගියා බුෆේ එකකට. මේ ප්ලේස් එකට මම නම් කලින් ගිහිල්ලා නැහැ. අපේ මේ නංගිලා දෙන්නෙක් තුන් දෙනෙක් ගිහිල්ලා තියෙනවා. එතන කෑම රසයි කියලා. ඉතින් අපි ඔන්න කට්ටියත් එක්කම එතනට ගියා. ඇත්තටම අපිට ඕනේ බ්‍රේක් එකක් ගන්න පොඩි. ඉතින් ඔන්න අපි බුෆේ එකේ මේක මැලේසියන් බුෆේ එකක්. රස කෑම තිබ්බා. මේ එක ජාතියේ සලාඩ් finger food එක ජාතියේ දේවල් තිබ්බා. නාසි ගුරාන්, noodles, chow mein noodles එක ජාතියේ දේවල් තිබ්බා. මම ඉතින් මාවම වීඩියෝ කරගත්තා මොකද මට කවුරුත් නැහැ හිටියේ. ඔන්න ඉතින් අපි බුෆේ එකේ වටේ කරගෙන ගමන් රසයව හොය එකවරම ඉතින් ගොඩක් බෙදාගෙන ගිහිල්ලා ඉඳගෙන කන්න තමයි හැදුවේ. හොඳ සුප් එකකුත් තිබ්බා. හැබැයි මම නම් try කරේ නෑ. හැබැයි try කරපු කට්ටිය නම් කිව්වා ඒක රසයි කියලා. පපඩම් වලට ආසින්ද පපඩමක් බෙදාගත්තා. සලාඩ් එක නම් හරිම රසයි. රස සලාඩ් වගේක් තිබ්බා. මේ ඔය එක පපඩමක් තින්නේ මගේ ප්ලේට් එකේ. මම පපඩම් ගන්න හරි ආසයි. ඔන්න ඉතින් ප්ලේට් එකත් අරගෙන බෙදාගත්ත එකත් අරගෙන ඇවිල්ලා ඉඳගත්තා. දැන් කෑමක් තමයි තියෙන්නේ. අන්තිමට ඔන්න පොඩක් කියලා වීඩියෝ කරවගත්තා කෑම කන ගමන්. මොකද මට වීඩියෝ කරගන්න මම ස්ටික් එක ගෙනහිල්ලා තිබ්බේ නැති හින්දා මට වීඩියෝ කරගන්න බැරි වුණා මාවම. ඒ අතරේදී මම පොඩි වීඩියෝ කෑලි අනෙක් කට්ටියගේ වීඩියෝස්ුත් ගත්තා. කොහොම හරි කෑම ගොඩක් රසයි. We really enjoy the food. මට ඒ ෂොප් එකේ නම මතක නැහැ. ඇත්තටම රෙස්ටුරන්ට් එකේ නම මතක නැහැ. මේ හොඳ ඩෙසර්ට් උත් තිබ්බා. හොඳ ඩෙසර්ට් වැරයිටි එකක් තිබ්බා. ඒක තමයි එතන ගොඩක්ම හොඳ. මේ අපේ ශල්ලින් නංගි තමයි කිව්වේ එතන හොඳ ඩෙසර්ට් වැරයිටි එකක් තියෙනවා කියලා. ආසම ඩෙසර්ට් එකක් තිබ්බා. මේ සෙසමි සීඩ්ස් වලින් හදපුවා. මං හරි ආසයි සෙසමි සීඩ්ස් වලට. මේ වලින් හදපු ඒවට හොඳ ඩෙසර්ට් එකක් තිබ්බා. ඉතින් අපි හොඳට කෑවා. කොයි වෙලෙත් ෆෝන් එක නම් අතේ තිබ්බා. ඊට පස්සේ ආෆ්ටර් ෆුඩ් පොඩි ෆොටෝ ෂූට් එකකුත් කරා. ඉතින් මේ ගෑන් එකම පොඩි පිස්සෝ හින්දා ඒ අතර පොඩි ටික්ටොක් එකකුත් කරා. අපේ ටික්ටොක් කරන දෙන්නෙක් විතර ඉන්නේ හින්දා